හහා වයි හැන්දෑව නිකයත් එක්ක දිල් සුබ ආරංචියක් කරගෙන තමයි මං මේ නිවස් එක කියන්නේ. අනේ ඔයත් අපේ රොයිටර් රාජ්‍ය වගේ වයත් ගෙටරින් ගන්නවා කියාගෙන. මේ රොයිටර් රාජ්‍ය කියනේවා නෙමේ අන්න ඉමානිට බබෙක් හම්බ වෙලා. ඉමානි කවුද ඉමානි කියන්නේ මෙන්න අම්මේ මූ නවත්තනවා. මේ ඒ ඉමානි නෙමෙයි. මේ ඉමානි ඉන්නේ සත්තු අත්තේ. මේ පාර සත්තු අත්තේ වැඩ කරන ගෑනු එක්කෙනෙක්ව සෙට් කරගත්තද? අනේ මගුලක් නෙමෙයි මගේ එකක් නෙමෙයි. මේ ඇවිල්ලා ගෝරිල්ලෙක්. ඒක ඊට හපන්නේ. මොකෝ නික් අය ගෝරිල්ලෙට කැමති උනේ? එහෙම එකක් නෙමෙයි. ඉමානි කියලා කියන්නේ සෙන්ටියාගෝ සූ එකක ඉන්න අවුරුදු 18ක් වයස ගෝරිල්ලෙක්. ගෝරිල්ලෙක් කියන්නේ ගෝරිල්ලියක් කියලා කිව්වොත් හරියටම හරි. පහුගිය දවසක මෙයාට බබෙක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෝරිලි පැටියෙක්. දැන් එයාට බබෙක් හම්බුනම ඔයාට මොකද ඔච්චර සතුටු? නෑදිල් මෙන්න මේකයි නිවුස් එක. මේ බබා හම්බ වෙද්දි මේ ඉමානි කියන ගෝරිල්ලියට ටිකක් අමාරු වෙලා මේ බබාව අරගෙන තියෙන්නේ සිසේරියන් සැත්කමකින්. කාසල්ලගේ? සැන්ඩියාගෝ තියෙන්නේ බොරැල්ලේද බෝල? ඒ උනාට සිසේරියන් එකක් කරන්න කාසල්ලකට එන්න බෑ. මෙන්න මේක අහගන්න. කොහොම හරි සත්තු අත්තේ දොස්සලා ටික එකතු වෙලා මේ ළමයාව බොහොම සනීපෙන් එළියට ගත්තා කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි මේ ළමයා එහෙම නැත්නම් මේ ගෝරිලි පැටියා මේ වෙද්දි ඉන්නේ දැඩි සත්කාරයකකේ වීදුරු පෙට්ටියක් ඇතුළේ කියලා තමයි ආරංචි වෙන්නේ. ඇයි ප්‍රදර්ශනයකට තියනද? නෑදිල් එහෙම එකක් නෙමේ. මේ ළමයා තාම නොමේරු තත්වේලු ඉන්නේ. එයාගේ පෙනහලවල ප්‍රශ්නයක් නිසා ඉන්කියුබේටර් එකට දාලා තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ තමයි ඒ සූ එකේ හම්බෙච්ච 17 වෙනි ගෝරිලි බබා. බබාට නමක් එහෙම දාලාද? අපි දාමු නික් ගොරිල්ලා කියලා. පිස්සුද බං? හැම එකම විහිළුවට ගන්නේ. නික් අය ගොරිල්ලට සින්දුවක් කියන්නක්. කියනවා ඉතින්. ගෝරිලි පොඩි පුතු සනීපයට නිදි මවගේ උකුල් යහනේ ගෝරිල්ලානනි ගහේ කිරුල හිමි. නවත්තගන්න. මොකෝ? ලස්සන සින්දුව මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා.